සතුටු පිරුණු සුබ දවසක් ඔයාලට. අද නිවාඩු දවස නිසා මට ටිකක් නිින්ද ගියා. නැගිටිනකොට පරක් වුණා. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපියක් තමයි මම කල්පනා කළේ. ඔයාලත් එහෙමද? එහෙනම් එන්න මේ පැත්තට මාත් එක්ක මේ ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපිය බලන්න. මම මුලින්ම ලුණු සුදු ලුණු ඒ වගේම තක්කාලි ටිකක් රම්පේ කරපිංචා එනසල් ඇටයක් කරාබු නැට්ටක් සේර කෑල්ලක් ඔය ටික ළඟට කරගන්නවා. මම චිකන් ටික තැම්බෙන්න දානවා. ඒ චිකන් තැම්බෙන්න දාන එකට මම මේ චිකන් වලට අවශ්‍ය කරන ලුණු, ගම්මිරිස් 3-5 මිරිස් කුඩු විශේෂයෙන්ම දානවා බැදලා මේ කුඩු කරගන්නපු කොත්තමල්ලි කුඩු. ඔය ඔක්කොම දාලා දෙහි ටිකකුත් දාලා හොඳට පහේට ගත ගාලා කලින් දවසේ රෑ ෆ්‍රිජ් එකේ තියපු චිකන් ටික තමයි මම දැන් මේ තැම්බෙන්න දැම්මේ. ඒකට මම තැම්බෙනකොට ගම්මිරිස් ඇට ටිකකුත් දැම්මා. මොකද මම මේකට බත් දානවා, හාල් එක දානවා. එතකොට ඕකේ හාල් එක තැම්බෙලා ගම්මිරිස් ඇට හැපෙනකොට වෙනස්ම රසයක් තියෙනවා. ඊළඟට මම මේකෙන් ගන්නපු චිකන් ටික එයාර් ෆ්‍රයි එකට දාලා ටිකක් බැදෙන්න තිබ්බා. මං චිකන් තම්බ ගන්නපු වතුරයකට හාල් ටික දාලා ඒකට රම්පේ, කුරුඳු පොතු, එනසල්, කරාබු නැටි, සේර කෑල්ලක්, කහ ටිකක්, අවශ්‍ය තරමට ලුණු ඊළඟට ඒ අතරේ එයාර් ෆ්‍රයි එකේ චිකන් ටිකත් බෙදලා ඒකටම මම අල ටිකකුත් දාලා තක්කාලි ඒ වගේම සුදු ලුණු ඕකට මම සෝය සෝස් ටිකකුත් දානවා. ලුණු කුඩු ටිකකුත් පොඩ්ඩක් උඩින් ඉහිනවා. මේ රෙසිපිය try කරලා බලන්න. හැබැයි මට චූටි වැරදීමක් වුණා උතනදී. මම අල ටික පළවෙනි වතාවෙම දැම්මනම් හොඳයි කියලා හිතුණා. අල ටික චූට්ටක් බැදිලා මදි ගතියක් තිබුණා. මම ඒක ආයෙ බැදෙන්න තිබ්බා. ඒ වගේම තියන්න කලින් ලුණු කුඩු ටිකක් ආයෙමත් මදි කියලා හිතලා දාලා ගම්මිරිස් කුඩු ටිකක්, කැලමිරිස් කුඩු ටිකක් ඉස්සා. ඒ අතර පිපිඤ්ඤ පිටි ටිකකුත් කපාගෙන ඒකටත් ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි ඉස්සා. අපේ බත් එකත් දැන් හරි ගිහිල්ලා ඒකට මම කරපිංචා ටිකක් දැම්මා සුවඳක් එන්න. ඒ වුණාට අල ටිකක් බැදිලා මදි. ඒක නිසා මම නැවත පාරක් කරපිංචා ටිකකුත් දාලා ඒකත් සුවඳ එන්න පොඩ්ඩක් කලවම් කරලා මම ආයෙත් එයාර් ෆ්‍රයි එකේ දාලා පොඩි වෙලාවක් තියෙනවා. මම ඒ වෙලාවේ තියන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි මම ওই 25ක් පෙන්නුවට 25ක් තියන්නේ නැහැ. විනාඩි 10ක් විතර වගේ තමයි තියන්නේ. ඒක විනාඩි 10න් විතර වගේ හොඳට අල ටික බැදිලා තිබුණා. ඊළඟට ඒ ඔක්කොම වෙන අතරේ මගේ එකතු වුණු වාජන ටික සේදුවා. ඊළඟට ඔක්කොම කෑම ටික රෙඩි. ඔන්න උණුවේ මම මගේ මැටි පිගානට කෑම ටික බෙදුවා. ඔයාලත් මේ කෑම රෙසිපිය හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න රස කොහොමද කියලා. එහෙනම් නැවතත් ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපියක් අරගෙන මම ඔයගොල්ලෝ ළඟට එනවා. ඔයාලට සුබ දවසක්.